ආයිබෝවන් කොහොමද ඔයාලට ඔන්න අදත් තවත් ගොඩක් රසවත් රස කෑමක් තමා මම මේ අරගෙන යන්නේ. මේකේ නම ගතායබ්. ගතායබ් කියන්නේ අරාබි නමක්. මේ දවස්වල ඒ කියන්නේ රාමදාන් මාසෙ පුරාවටම මේ රසවත් රස කැවිල්ල හැදෙනවා. මේක අපේ තේ මේසෙටත් නියමට ගැලපෙන රසවත් කෑමක්. ඉතින් මේ තියෙන්නේ අපට අවශ්‍ය කරන දේවල්. මෙතන මම පාන් පිටි කෝප්ප 3ක් අරන් තියෙනවා. ඊට පස්සේ මම මේ දාන්නේ රුලම් පිටි එක 4න් 3ක් අරන් තියෙනවා. ඊට පස්සේ මම මේකට සීනි මේස හැන්දෙන් එකක් එකතු කරනවා මේ විදිහට. ඊළඟට මම මේකට එකතු කරන්න යන්නේ ලුණු තේ හැන්දෙන් භාගයක් දාගන්නවා. ඊට පස්සේ මම මේකට ඊස් දාගන්නේ මේස හැන්දෙන් භාගයයි. ඊට පස්සේ බේකින් පවුඩර් මේස හැන්දෙන් එකක් එකතු කරනවා. දැන් මේ ටික ඔක්කොම අපි හොඳට කලවම් කරගන්න ඕනේ. මේ ಜಾති ටික හොඳට කලවම් වෙන්න. මෙන්න මේ විදිහට මේක හොඳට මම මේක කලවම් කරගන්නවා. මේක කලවම් කළා මම කොටස් දෙකකට තමයි මම මේක බ්ලෙන්ඩ් කරගන්නේ. මොකද එකපාරම බ්ලෙන්ඩර් එකට දාගන්න බෑ. ප්‍රමාණය වැඩි හින්දා මම මේ විදිහට මේකෙන් කෝප්ප දෙකක් මේ බ්ලෙන්ඩ් ජාර් එකට දාලා මේකට මද උණුසුම් වතුර කෝප්ප දෙකක් එකතු කරනවා. ඒ දෙක දාලා මම මේක බ්ලෙන්ඩර් කරගෙන අරගෙන එන්නම්. ඉතින් මේ තියෙන්නේ අපේ පිටි මිශ්‍රණය බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි හොඳට මේක බ්ලෙන්ඩ් කරගන්න. හොඳට ඔක්කොම හොඳට ගැහෙන විදිහට කියන්නේ ඔක්කොම හොඳට කලවම් වෙලා මේ විදිහට බොබ්ලු දාලා එනතෙක් ඔයාලා හොඳට විනාඩි 2-3ක් මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න. දැන් අපි අනිත් පිටි කොටසත් මේ විදිහටම අපි බ්ලෙන්ඩ් කරගමු. මෙන්න මම ඒකත් බ්ලෙන්ඩ් කරගෙන ආවා. මේ පේනවා නේද? ඒකත් අපි මේ භාජනයට දාලා තෙත ටවල් එකකින් හරි එහෙම නැත්නම් නයිලොන් පොයිල් එකකින් වගේ දෙකකින් මේක හොඳට කවර් කරලා විනාඩි 20ත් පැය භාගයක් අතර මේක පිපෙන්න දෙන්න තියන්න ඕනේ. ඊට වඩා නම් තියන්න එපා. එහෙම වුණොත් අපි ගතායබ් ටික හදාගෙන අපි මේකට පිරුම් දාලා නමලා ගන්නකොට මේක අර පිපිලා වැඩි වෙක්කමට අර ටික මහතට එනවනේ. එහෙම ආපුවාම නමද්දි මැදින් පැලෙන්න වගේ ඉඩ තියෙනවා. ඒ හින්දා විනාඩි 20ත් 30ත් අතර අනිවාර්යයෙන්ම ඔයාලා මේ ගතායබ් ටික හදාගන්න. මේක ඔයාලට හදද්දි තේරෙයි මේක හරියට අපි දෝස හදනවා වගේ තමයි. පොඩි දෝස වගේ තමයි හැදෙන්නේ. එහෙමත් මම කාලා තියෙනවා. ඇත්තම හරි රසයි. මේ ගතායබ් එකක් අරගෙන පොඩ්ඩක් පරිප්පු චුට්ටක් එක්ක වගේ කනකොටත් හරිම රසයි. ඉතින් දැන් අපි හදාගන්න යන්නේ මේකෙන් පැණි රස කෑමන්නේ. ඉතින් මේ විදිහට තමයි මගේ පිටි මිශ්‍රණය හොඳට පිපිලා තියෙනවා දැන්. දැන් මේක මේ පෙන ටික යනකම්මම මේක හොඳට කලවම් කරගන්නවා. එතකොට අපිට ලේසි මේක චාතියට දාලා අපේ ගතායබ් ටික හදාගන්න. දැන් මේ විදිහට මම මේ පෑන් එකේ තෙල් චුට්ටක් ගන්නවා. මේ විදිහට පින්සලකින් මෙහෙම තෙල් ටික ගහලා මේක හොඳට රත් වෙන්න දෙන්න ඕනේ. හොඳටම රත් වුණාට පස්සේ තමයි අපි අපේ මේ පිටි මිශ්‍රණය මේකට දාගන්න ඕනේ. හරියට අප්ප හදන පිටි මිශ්‍රණය ගානේ තමයි ඇවිල්ලා තියෙන්නේ. දැක්ක නේද? මේ විදිහට මම පොඩිවට චුට්ටි ගතායබ් ටිකක් හදා ගන්නවා. පොඩි රවුම් විදිහට මෙහෙම දාගෙන ඔයාලට පේනව නේද? හරි ලස්සනයි. මේක ඒ වගේම හමාරම රස කෑමක්. ඔයාලා මේක හදලා කද්දි ඔයාලට තේරෙයි. ඇත්තෙන්ම හරිම රසයි. ඒ වගේම හරිම ලේසි. ඉතින් මේක හදාගන්න අරාබි රටවල ඉන්න මගේ සහෝදර සහෝදරියන්ටත් මේ රෙසිපි එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම ඉතින් හිතනවා. මොකද මේ කාලේ නිතරම මේ කෑම හැදෙන නිසා. ඔයාලා බලන්නකෝ මේක දාලා ඉක්මනටම මේක මේ හැදෙනවා. හොඳට තැම්බිලා ඕම් බලන්නකෝ. පොඩි වෙලාවකින් අපිට මේක අයින් කරගන්න පුළුවන් ලිපෙන්. මේ පේනවා නේද? මේ ඉක්මනටම අපිට අපේ ගතායබ් ටික මේ විදිහට හදාගන්න පුළුවන්. හරියට අර දෝසා වගේම තමයි මේ.
මේක මම ඒකයි කිව්වේ ගොඩ වෙලා පිපෙන්න නම් දෙන්න එපා. ඔයාලා පිපුණොත් මේක තව ටිකක් අර මහත ගතියට එනවා. පුළුවන් තරම් විනාඩි 20කින් විතර ඔයාලා අරගෙන ගත හැප් ටික හදාගන්න. එතකොට ලස්සනට මේ විදියට ගත හැප් ටික අපිට හදාගන්න පුළුවන්. මේකේ මේ තෙත ගතිය ගිහින් මේක තැඹුණ ගමන්ම ඔයාලා මේක ලිපෙන් අයින් කරගන්න තියාගන්න එපා. ගොඩක් ලිපේ එහෙම වුණොත් යට කර වෙන්න පුළුවන්. මේක යාන්තමට ගෝල්ඩ් කලර් එකක් වගේ වෙනවා යට. ඒ වුණ ගමන්ම ඔයාලා මේක ගන්න. ඒ කියන්නේ මේ විදිහට තැඹුණ ගමන්ම ඔයාලා මේක ලිපෙන් අයින් කරගන්න. ගොඩක් වෙලා ලිපේ තියන්න නම් එපා හොඳේ. ඉතින් මම මේ පැත්තෙන් ගත්තා ඒ හදනකොට අපේ පුතා තවත් රසවත් කෑමක් හදනවා. කප්සදියයි. මේකත් මාරම රස මේන් ඩිස් එකක්. ඒකේ රෙසිපි එකත් මම ඔයාලට ළඟදීම අරන් එන්නම්. ඉතින් මම මේ විදිහට මගේ ගත්තා ඒ ටික ඔක්කොම හදාගත්තා. අපි බලමු දැන් මේක පුරවන විදිය. මේ බලන්න අපි හදාගත් අයප් ටික මාරම ලස්සනයි. මල් වගේ ලස්සනට තියෙනවා. අපි දැන් ඉතින් මේකේ පිරුවම හදාගමු. මම මෙතන අරන් තියෙන්නේ ක්‍රැබ් චීස් එක. ඔයාලට දැන් ලංකාවේ ඕනම සුපර් මාකට් එකකින් මේ ක්‍රැබ් චීස් ගන්න පුළුවන්. මම දැක්කා කොත්මලි ප්‍රොඩක්ට් වලත් මෙම චෙදර් චීස් එක ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේ අරන් තියෙන්නේ මම වොල්නට්. ඔයාලට මේ වොල්නට් වෙනුවට ආදේශ එකක් විදියට ඔයාලට පොල්ලන් කජු ඊට පස්සේ ආමන්ඩ් ඇට මේ විදිහට හදාගෙන එකතු කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් රට ඉඳි අරගෙන රට ඉඳි තියෙනවා නම් ඒ රට ඉඳි ඇටේ ඉවත් කරලා රට ඉඳි මේකට දාලා මේ විදිහට නමලා තිලේ බැදලා ඊට පස්සේ පැණි දාලා ගන්න පුළුවන්. වොල්නට් නේ. ඉතින් මම වොල්නට් මේ විදිහට පොඩි කෑලි වලට කපලා ඊට පස්සේ ඒකට කුරුඳු කුඩු එකතු කරා. කුරුඳු කුඩුයි සීනි පවුඩරුයි දාලා මේ වගේ මිශ්‍රණයක් හදාගත්තා. ඒක තමයි මම මේකට මේකතු කරේ. ඒක දාලා මේ විදිහට හොඳට අපි මේක දෙපැත්තේ මේ විදිහට එකතු කරලා හොඳට නමා ගන්නවා. මේ විදිහට ලස්සනයි නේද? ඔම් බලන්නකො චීස් දා ගන්න විදිහත්. ඒකත් මේකෙන් අපි මේ චීස් වලින් චුට්ටක් අරගෙන මේකෙ මැදින් තියලා දෙපැත්ත මේ විදිහට තද කරලා මේක මේ විදිහට ලස්සනට හදාගමු. ඉතින් මම මේ විදිහට මේ දෙවර්ගයෙන්ම එකතු කරගෙන මගේ ගතා ඇප් ටික මම ඔක්කොම හදා ගන්නවා. හරිම ලේසි නේද හදාගන්න. ඉතින් මේ අපි මේ දෙපැත්ත මේ විදිහට තද කරලා හදාගද්දී හොඳටම මේ දෙපැත්ත ඇලවෙන විදිහට තද කරලා ගන්න. නැත්නම් අපි මේක තෙලේ බදිද්දී මේ චීස් එළියට එන්න පුළුවන්. ඒ හින්දා ඒ ගැනත් ඔයාලා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න හොඳේ. දැන් මේ විදිහට මම මේ ටික ඔක්කොම හදලා අපි ඊළඟට මේක බදිමු. තව දෙයක් අපි මේක බදගද්දී අපිට ගැඹුරු තෙලේ බෙද ගන්න පුළුවන්. එහෙම නැත්නම් මම මේ අරන් තියෙන වගේ තෙල් පොඩ්ඩක් දාලා එක පැත්තක් බෙදුනට පස්සේ අනිත් පැත්ත හරවලා බෙදලා ගන්න පුළුවන්. මේක අපි ටිකක් වෙලා බදිමු. මේක රන්වන් පාට වෙනකන් ලස්සනට ගෝල්ඩ් කලර් එකක් වෙනකන්. ඊට පස්සේ අනිත් පැත්ත පෙරලා මේ විදිහට ලස්සනට මේ පැත්ත ගෝල්ඩ් කලර් එකක් වෙනකන් බෙදලා අරගමු. දැන් හරි අපි මේ ටික මෙහෙම අයින් කරලා හදාගත්ත සීනි පැණි මේක උඩින් වක් කරලා අපිට පිළිගන්නවන්න පුළුවන්. මම මගේ පැණි එක හදාගත්තේ සීනි කෝප්ප දෙකකට වතුර කෝප්ප එකක් දාලා ඊට පස්සේ ඒක විනාඩි 10ක් විතර මද ගින්නේ තියලා අරගත්තා. ඒකට මම එකතු කරා සපරාන් සහ එනසල් පවුඩර්. ඒ වගේම ලිප වහලා දෙහියුස මේ සැහැන්දකුත් මේකට දාගත්තා. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත ඒ මගේ පැණි එක මේ වගේ ඝනකමට තමයි මම මගේ පැණි එක හදාගත්තේ. ඒ විදිහට තමයි මේ කෑම එක හදද්දී දියාරු ගතියට ගන්න එපා. ඔයාලගේ පැණි එකත් මේ වගේ ඝනකමට ඔයාලගේ පැණි එක හදාගන්න. අපි දැන් ඉතින් මේ ගතාය උඩට මේ විදිහට පැණි වක් කරලා අපිට තියෙන ඉතින් පිළිගන්නන්න. එහෙමනම් ඔයාලත් මේ රසවත් අරාබික් ස්වීට් එක හදලා රස බලන්න. අනිවාර්යයෙන්ම ඔයාලා මේකට කැමති වෙනවා කියලා මම දන්නවා. ඒ වගේම මේ අරාබික් රටවල ඉන්න මගේ සහෝදර සහෝදරයන්ටත් මේක ප්‍රයෝජනවත් වෙයි මේ රෙසිපි එක. එහෙමනම් ඔයාලා මේ කෑම එකට කැමති නම්
මේකට ලයික් එකක් දෙන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලත් මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. අපි ආයෙත් මේ වගේම රසවත් කෑමක් හදන වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්.